ළමයි තව මගෙන් කමෙන්ට් වලින් අහලා තිබුණ දෙයක් තමයි මෝල්ට රටට එන්න නැත්තම් මම ඉන්න රටට එන්න ලංකාවේ ඒජන්සි තියෙනවද කියලා. ඒජන්සි තියෙනවා. නමුත් මට 100% දැනට කියන්න බෑ. මට එහෙම හොඳ ඒජන්සියක් හම්බුනොත් අනිවාර්යෙන් මං කියනවා. ස්ටුඩන්ට් එන්න හරි ඒජන්සියක් හම්බුනොත් කියන්නම්. රැකියාවක් දෙන ඒජන්සියක් හම්බුනොත් හොඳ විශ්වාසස්ථානයක් හම්බුනොත් අනිවාර්යෙන් ඒක කියනවා. ඊට පස්සේ එම්බසියක් තියෙනවද කියලා අහලා තියෙනවා. එම්බසියක් නෑ දැනට. මේ රට සම්බන්ධ එම්බසියක් නෑ ලංකාවේ. ඒ තොරතුරු කොහොමද එම්බසියක් නැතුව මේ රටට මම ආවේ කියන එක මම දාලා තියෙනවා YouTube එකේ. ඒකේ තොරතුරු මදි නම් නැවත මම වීඩියෝ එකක් කරලා දාන්නම්. කොහොමද එම්බසියක් නැතුව අපි මෙහෙට ඇප්ලයි කරන්නේ? මොකද මේ මම ඒජන්සි එකකින් නෙවෙයි ආවේ, මම තනියෙන් ඇප්ලයි කරලා ආවේ. ඒ හින්දා කොහොමද ඒක කරන්න කියලා මේ process එක සම්පූර්ණයෙන් මම කියනවා. ඉතින් මේ රටේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි වැඩ කටයුතු වෙන්නේ සහ දැනට IELTS නැහැ. මම මේ නැවතත් කියන්නේ. ඉතින් මේක යුරෝප් කන්ට්‍රියක්, ෂෙන්ගන් කලාපයට අයත් රටක්. ඉතින් ප්‍රධාන දේ ඕක තමයි. ඉතින් එන විස්තර සහ ලේසියෙන්ම ලොකු මුදලක් වීදන් නොකර කොහොමද එන්නේ කියන එක මම අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා. මම YouTube එකේ දැන්ට දාලා තියෙනවා. ඒකත් බලන්න. ඒ තොරතුරු පැහැදිලි මදි නම් නැත්නම් මදි වගේ දැනෙනවා නම් තව විස්තරාත්මකව මම දානවා. ඔයාලා ගිහින් බලන්න. සංජයසිය TikTok channel එක තියෙනවා. One day trip Europe YouTube TikTok දෙකම තියෙනවා. සංජයසිය YouTube එකත් ඔන්න මම හැදුවා. ඒකටත් දානවා. ඉතින් මේ හැම එකටම දානවා. දාන්නේ ඔයාලගේ දැනුවත් වීම පිණිස බලන්න ගිහින්. බලලා ID එකක් ගන්න. තේරුණාද? IELTS තාම නැති හින්දා chance එක තියෙනවා. ඒ එක්සෑම් කර ඉන්න ඕනේ. ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නැහැ. ඒක කියන්න එපා. ලෝකෙන් සංවිච්ච, ලෝක සිතීමෙන් සංවිච්ච රටක් තමයි මේ රට. ඒ හින්දා තාම chance එකක් තියෙන ලංකාවේ මිනිස්සු නැහැ මේකේ. ගොඩක් අඩුයි. මම දන්නේ 100ක්වත් ඉන්නවද කියලා මම හිතන්නේ. ඒ හින්දා ගන්න ඔන්න මම ආව ප්‍රධාන බස් නැවතුම් වලට ගෙදරින් ඉඳන් පයින්න. මොකද අද ඉරිදා. ඒ හින්දා තමයි මෙතෙන්ට ආවේ. මේ තියෙන ප්‍රධාන බස් නැවතුම් වල මේ සිටි එකේ හොඳේ. කොහොමද බස් එකේ නැග්ගා. නැගලා මේ එන ගම. දැක්කද? තා පොඩ්ඩක් බරක් ගන්න මට යන්න වෙන්නේ. මේ ඔක්කොම මිනිස්සු අර මං කිව්ව රටේ ගොඩක් අය ඉන්නේ. අල්ලපු රටේ අපි මට ඇහෙන්න කියන්න බෑ. ඉතින් මෙහෙ මිනිස්සු නෙමෙයි මේ බස් එක යන්නේ ගොඩක්. ඔන්න බහින්න යන්නේ මං. එතන බහිනවා. මේ ඔක්කොම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අය තමයි ඉන්නේ මේ ඔක්කොම. ඕන්න බැස්සා. දැක්කද මේ ඔක්කොම එයාලා තමයි ඉන්නේ. මම ඒකයි කියන්නේ කොහොම හරි අපේ ලංකාවේ සෙට් එක දාගන්න ඕන කියලා. පේනවනේ. ඔල්ලෝ කෙල්ල ඔක්කොම එහෙමයි. ඉන්දට හිල්ල තමයි නේපාල් පිලිපින් අය ඉන්නේ. මම හොස්පිටල් එකට ආවා වෙනද වගේ. තේරුණානේ කියන දේ. ඒ හින්දා මේ කොහොම හරි උත්සාහය තමන්ගේ උත්සාහය තියෙන්න ඕන. තමන් තොරතුරු රැස් කරගන්න ඕන. තමන්ට කවුරුත් කරලා දෙන්නේ නැහැ. තමන් තමයි කරගන්න ඕන. ඒ හින්දා මේ බන්දේසික දාලා දෙන්නේ නැහැ තමන්ට ලස්සන ජීවිතයක්. තමන් මහන්සි එහෙම මෙන් තොරතුරු හොයාගෙන මට නම් කිසි කෙනෙක් උදව් කරන්න හිටියේ නැහැ මේ වෙන. තේරුණානේ? ඒ හින්දා තමන් ගෑවවත් කරන්නේ තමන් මහන්සිලා තොරතුරු හොයාගෙන තමන් ඇලර්ට් එකේ ඉන්න නිතරම. තේරුණානේ? මම අප්ඩේට් එක දෙන්නම්. ගොඩක් දුරට ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට මට හිතන විදිහට මේ හොස්පිටල් එකෙන් අලුතෙන් කට්ටිය ගන්නවා කියලා ආරංචියක් තියෙනවා. අනිවාර්යෙන් මම කොහොමද ඒකට ඔයාලා ඇප්ලයි කරන්න කියන එක මම අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම නිවැරදිව අහලා දැනගෙන මම කියලා දෙන්නම්. කියන්නම් ඔයාලට. ඒකල මගේ ඊමේල් එකක්
මම දෙන්නම් ඔයාලගේ CV එක මට එවන්න. මම පුළුවන් උදව්වක් අනිවාර්යෙන් කරනවා. අපේ ලංකාවේ අය වෙනුවෙන් හොඳේ. බය වෙන්න එපා. මං ඉන්නෝනේ මෙහි.